ආදරේ නොකිය මෙයාව වශී කරගන්න විදියක් කියන්නද? එයාට මේ මික්ස් රයිස් එක හදලා දෙන්න. මොකද මේකෙන් කටක් කෑවොත් එහෙම එයා දැනගන්නවා ඔයා කොච්චර ආදරේද කියලා. මාරම ලේසි. එන්නකො මං හදන විදිය කියලා දෙන්නම්. මික්ස් රයිස් නිසා මස් මාළු දෙකෙන්ම අපි දාගන්න ඕනේ. මම 100 ග්‍රෑම් 100ක් ගත්තා. ඊළඟට කටු රහිත චිකන් ග්‍රෑම් 150යි. ඊට පස්සේ මේ තියෙන දැල්ලෝ ග්‍රෑම් 150ක්. ඊළඟට ගෙදර මාළු තිබුණා ග්‍රෑම් 50ක් වගේ තිබුණේ. ඒකත් මම දාගන්නවා. ඔයාට මස් මාළු කැමති විදියට දාගන්න පුළුවන් ගැලපෙන ඒවා. දැන් අපි මේ එකින් එකට ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක්, ඊළඟට මං කහ ටිකකුත් දාගන්නවා. හොඳට මික්ස් කරගෙන අපි මේක පැත්තකින් තියාගමු. ඉතුරු දේවල් ටික ලෑස්ති කරගන්නකම්. අපි ලෑස්ති කරගන්න ඕනේ කැරටුයි, ලීක්සුයි, ලුණු කොළයි මේ වගේ හීනි වෙන්න කපාගෙන මං අරන් තියෙනවා. ඊළඟට මං ටිකක් ලොකු ලුණු ගෙඩි භාගයක්, කරපිංචා, ඒ වගේම සුදු ලුණු බික් 10ක් විතර, ඉඟුරු අඟල් 2ක විතර කෑල්ලක් අරගෙන මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ක්‍රීම් එකක් වගේ වෙනකම්. මේකටම තෙල් මේස හැඳි දෙකකුත් දාගන්න ඕනේ. මේ මිශ්‍රණයෙන් තමයි අපි හදන සීෆුඩ් රයිස් එක මාරම රස වෙන්නේ. අපි ෆ්‍රයිඩ් රයිස් හදද්දී ගන්න බත් එක හොඳට නිවිලා තියෙන්න ඕනේ. මම මෙතන බාස්මති ග්‍රෑම් 450ක් අරගත්තේ. ඔයාට කීරි සම්බා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි පෑන් එකට තෙල් මේස හැඳි දෙකක් දාගමු. තෙල් රත් වුණාට පස්සේ මේකට බිත්තර 3ක් කඩලා දාගන්න ඕනේ. ඊළඟට මේකට රසායන ලුණු, ගම්මිරිස් ටිකක් දාගෙන මම පොඩ්ඩක් මේක මික්ස් කරගන්නවා. මම සාමාන්‍යයෙන් රයිස් එක හදද්දී බිත්තර ගොඩාක් චූටි වෙනකම් මික්ස් කරන්නේ. මෙන්න මේ වගේ ටිකක් ලොකු කෑලි තියෙන තමයි අපි බෙද ගන්න ඕනේ. බිත්තර ටික පෑන් එකෙන් අයින් කරලා ඊළඟට තෙල් ටිකක් දාලා අපි මස් මාළු ටික බෙදගමු. අනිත් දේ තමයි මස් මාළු බදිද්දි ගොඩාක් වෙලා බදින්නේ නැහැ. කර වෙනකම්ම මෙන්න මේ වගේ රන්වන් පාට වුණාට පස්සේ අපි තෙලෙන් අරගන්න ඕනේ. එතකොට තමයි ගොඩාක් රස වෙන්නේ මේ රයිස් එක. මේ විදිහට අපි ඔක්කොම ටික බෙදගමු. ඔක්කොම ටික පෑන් එකෙන් අයින් කරලා ඊළඟට අපි රයිස් එක හදාගන්න යන්නේ. කලින් මේව බෙදගත්තු පෑන් එකටම තමයි අපි සුදු ලුණු ඉඟුරු මිශ්‍රණය දාගන්නේ. හේතුව මේ ඔයිල් එක මාරම සුවඳයි. අපේ බත් එක තවත් රස වෙනවා. මේක කර කරගන්න නැතුව ඉඟුරු සුදු ලුණු වල අමු ගතිය යනකම් අපි විනාඩියක් විතර ටෙම්පරාදු කරගමු. ඊළඟට අපි කැරට් ටිකයි ලීක්ස් වල සුදු කොටසයි මුලින්ම දාගෙන මේක විනාඩියක් විතර හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට බත් ටික ටික දාගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. කලින් කිව්වා වගේ බත් එක හොඳට නිවිලා තියෙන්න ඕනේ අපි ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ගනිද්දි. මේකටම සෝයා සෝස් මේස හැඳි එකමාරකුයි, තක්කාලි සෝස් මේස හැඳකුයි දාගෙන කලින් අපි බෙදගත්තු දේවල් ටිකත් මම දාගන්නවා. ඊට පස්සේ ලීක්ස් වල කොළ පාට කොටසයි ලුණු කොළ ටිකයි දාගෙන දැන් ටිකක් ලිපේ ගින්දර වැඩි කරලා අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ අතරතුරේ මම chili paste මේස හැන්දකුත් දාගන්නවා. ඔයා chili paste දාන්නේ නැත්නම් කලින් අපි සුදු ලුණු ඉඟුරු මිශ්‍රණය ටෙම්පරාදු කරන වෙලාවටම කෑලි මිරිස් ටිකක් දාගන්න පුළුවන්. හොඳට මික්ස් කර කර බත් එක ෆ්‍රයි කරගන්න ඕනේ විනාඩි 2ක් විතර. අවශ්‍ය නම් බලලා රසායන ලුණු දාගන්න. හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ. ආයෙ හම්බෙමු. සුබ දවසක්.